යාළුවනේ මම වැඩක් ඉක්මනින් කරගන්න ක්‍රමයක් කියන්නම් ඔයාලට. අපි වැඩක් අපිට ඕනි බඩු ටික වැඩ ටික ඉක්මනින් කරගන්න අපිට ඕනි හොඳ වයර් කෝඩ් එකක් ප්ලග් 3 4 5ක් තියෙන වයර් කෝඩ් එකක් ඕනි. ඒකට අපි ඉස්සලා ගයින්ඩර් මම දෙකක් පාවිච්චි කරන එකක් 80 කොලේ දාලා ගයින්ඩර් ගහන්න එකක් මැෂින් එකකුත් ඊට පස්සේ 150 රයිනෝ කොලේ දාලා ගහන්න 100 මැෂින් එකකුත් සෑන්ඩරි දාන්න එක ප්ලග් එකකුත් මේ තව අමතර ප්ලග් දෙකක් තියෙනවා වෙන ඩ්‍රිල් ස්ක්‍රූ ඩ්‍රයිවර් එක බ්ලෝවර් එක තව සෑන්ඩර් එක පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේ වැඩ ඉක්මනින් කරගන්න පුළුවන් අපිට මැෂින් ගයින්ඩර් ප්ලේට් 3-4ක් තියෙන්න ඕන 80 කොලේට. ඊට 150 ප්ලේට් 2-3ක් තියෙන්න ඕන. ඒකට නිතර මාරු කර කර ඉන්න ඕන. අලවල ඉන්න ඕන. අලවල වේලෙන්නත් කාලයක් යනවා. ඉතින් අපි ඒ කාලය ඉතුරු කරන වැඩ කරන්න මේ වගේ ආයුධ කට්ටලේ හදාගත්තා අපිට දවස් දෙකක් කරන වැඩේ අර අඩු කාලෙකින් කරන්න පුළුවන්. මේ වගේ ඔක්කොම මැෂින් 3-4ක් තියාගෙන හොඳ ලොකු ප්ලග් පොයින්ට් එකක් තියාගෙන වැඩ කරනවා. ඊළඟට මේ තියෙන මං බ්ලෝවර් එක හුලං මේ ස්ක්‍රූ ඩ්‍රයිවර් එක මේ මං වයිරන් අදින්න පාවිච්චි කරන ටූල් ටික මේ වගේ හැම දෙයක්ම මේ සම්පූර්ණ කරගත්තම අපිට කරන වැඩේ ඉක්මනින් කරන්න පුළුවන්. ඒ කාලය ඉතිරි වෙනවා මේ වගේ මේ ආයුධ ටික සම්පූර්ණ අවශ්‍ය ආයුධ ටික සම්පූර්ණව තියාගත්තම නැත්නම් වයර් කෝඩ් එක සැරින් සැරේට ගලව මාරු කරන්න වැලි කොළ නිතර අලවන්න ගියාම ලොකු කාලයක් යනවා. මේ කාලය ඉතිරි වෙනවා අපිට වැඩේ ඉක්මන් වෙනවා මේ වගේ ආයුධ කට්ටලේ හදාගත්තා. ස්තුතියි යාළුවෝ. ගොඩක් කියනවා. ගොඩක් කියනවා.